මොයින් ඇගේ පෙනුම ගැන සිතුවේ නැතිද ඔබ? ඇගේ රූප ස්වභාවය වැදගත් නැහැ. තහනම් කලාපයට ඇතුළු වීම වරදක්. සමාව දීම නන්වියේ අධිරාජ්‍ය උසස් ගුණය පෙන්වීමක් නේද? එහෙම නේද? එහෙමයි. කොහෙද දැන් මේ තරුණිය සිටින්නේ? එතුමිය ස්නානය කරනවා. හැමදේම හරිම ලස්සනයිනේ. පරිසර දූෂණ නෑනේ. සාදරයෙන් පිළිගන්නවා. හරි කරුණාවන්තයි. බලන්නද? පෞරාණිකයි. මං ගන්නද? ගන්න. යන්න යන්න. වටිනවා ඇති. මේක දැක්කම තාත්තා සතුටු වෙයි. ඒ ටික බරයිනේ. ඔබ නෑ එන්න එපා. ළඟට එන්න එපා. සරක් කිව්වනේ ළඟට එන්න එපා. එපා. දන්නව ඔබතුමා රුන්ති රජු බව. ඒත් මම මේ අධිරාජ්‍ය නෙවෙයි. මම අධිරජු වුණත් ඇය වගේම මාව ප්‍රතික්ෂේප කළ දෙවෙනි ඔබයි. මොකද්ද කිව්වේ? මේ තමයි. ඔබේ රුව නම් හරියටම ඇය වගේමයි. ඔය කතාව ආයි කිව්වොත් මම යනවා. මේක පළමු හමුව වෙනුවෙන් යන්නම්. නවතින්න. අතහකට ගන්න. හොඳයි. ඒ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. මම ඔබට යමක් පවසන්නයි පැමිණි. ප්‍රණීත භෝජන සංග්‍රහයක් සෝදානම්. එයට සහභාගී වෙනව නේද ඔබ? හොඳයි. එන්න මේ පැත්තේ. හරි. ටිකක් ඈත් වෙලා ඉන්න. උතුමාණෙනි. පැමිණෙන්න. මේ පැත්තෙන්. මෙහින්. හරි. මේ මොකද? මෙහෙමද හැසිරෙන්නේ? කාරණේ. පැමිණ අසුන් ගන්න. කැමති දැනගන්න ඔබ ගැන. කොහොමද? මම තින්යාව. තින්යාව ඔබ කොහේ සිටද පැමිණි? ඇත්තටම ඒක තේරුම් කරන්න ටිකක් අපහසුයි. මම මෙහෙට ආවේ අනාගතේ ඉඳලා. ඊයේ තාත්තා කළ ගවේෂණයකින් මේ රාජ්‍යයට අයත් නවග්‍රහ චක්‍රය සොයාගත්තා. ඒ දිව්‍යමය ශක්තිය පෙන්වන්නක්. ඒක දැන් පුරාවිද්‍යායතනයේ. මම පුස්තකාලයට ගියා එහි තොරතුරු ටිකක් සොයාගන්න කියලා. කුතුහලය නිසා ක්‍රියාත්මක කළා විතරයි. ඒකෙන් ප්‍රබල ආලෝකයක් නිකුත් වුණා. විදුලි කදම්බය වගේ දෙයකින් මාව ඇතුළට ඇදගත්තා. අන්න එහෙමයි මම අතීතයට ආවේ. චෝදනා කළා. අනවසරෙන් ඇතුළු වුණා කියලා සොහොන් ගැබට. මතකනේ? මෙන්න මෙයා තමයි දඬුවම් කළේ. ඔබතුමා ඇවිත් මාව බේරගත්තේ. මම කියපු දේවල් තේරුණාද? දෙවියනේ කොහොමද මෙයාලට තේරුම් කරන්නේ? ඇත්තටම මේ සිදුවීම හිතා ගන්නවත් බෑ. කොහොම වුණත් මේ දේවල් ඇත්තටම මටත් හරි පුදුමයි. නොදැන කළ බවද පවසන්නේ. නමුත් එක දෙයක් මට ස්ථිරයි. උතුමාණෙනි, මෑ මගේ සොයුරිය විය නොහැකි. මට වැටහෙනවා. ඇය පැමිණියේ වෙනත් ලෝකකින් වුවත් ඇය සිදු කර තිබෙන්නේ රාජද්‍රෝහී ක්‍රියාවක්. අයියෝ, කිව්ව නේද එතෙන්ට කිසිම කෙනෙකුට ඇතුල් විය නොහැකි බව. එහෙනම් ඇය එතෙන් තහනම් දැන්වීමක් නොදැම්මේ. හොඳයි. ඇය මේ රාජ්‍ය නීති දන්නේ නැහනේ. ඒක තමයි. තින්යාව. කොහොම නමුත් ඔබගේ පැමිණීම අපට ඇත්තටම ලොකු සතුටක්.
ඒ වෙනුවෙන් ඔබත් සමග සාදයට අපි සියල්ලම සූදානම්. හරි. ඒත් ඊට කලින් මම දෙයක් අහන්නද ඔබතුමාගෙන්? අහන්න. ඔබතුමා කිව්වා මම මෙහි සිටි කෙනෙක් වගේ කියලා. ඔබ හිටපු ෆොන්ටිෆෙක්ස් වගේ. ඒෂියන් යුවේ. ෂියන්යුවේ? දැන් ඇයි කොහෙද ඉන්නේ? මිය ගිහින්. ඔව් දෙකු කරකට පෙර. ඇය ඔබතුමාගේ නවත්ත ගන්න. හද රජනිය. ආරම්භ කරන්න. ඒ පසුවට. හරි. ඒ ඇය නොවෙයි. දඬුවම් දෙන්න බැරි නම් මාලිකෙන් පිටමං කරන්න. හේතුව? හැසිරෙන්න දන්නේ නැහැ. සම්ප්‍රදාය හඳුනන්නේ නැහැ. සියල්ල විප්‍රකාරයි. තවත් රඳවා ගතහොත් ගැටලු මතුවේවි. ඒත් ඒෂියන් යුවේ වගේමයි. රුවෙන් පමණයි. නියුවා දෙවඟනගෙන් වරම්ලද මගේ සොයුරිය අසම සම වූ ශාන්තුවරයක්. ඇය විශේෂයි අන් සැමට වඩා. උතුමාණෙනි, ඇයව පිට කරන්න. උතුමාණෙනි, වසර 20ක් ගෙවුණා. ඇය මිය ගියත් ඔබට ඇයව අමතක කළ නොහැකිද? නොහැකි. උතුමාණෙනි, ඇයත් ඇගේ උරුමයත් දැන් සැඟව අවසන්. මගේ හදවතේ රජනිය ෂියන් යුවේම පමණයි. උතුමාණෙනි, ඇය මගේ සොයුරිය වගේ නොවේ. මගේ සොයුරියවත් ඇයවත් ඔබතුමාට හිමි නැහැ. මේ කාලෙත් දියුණුවත්කම් කලාවක්. මම මේවා ගෙනියනවා. තාත්තා බොහොම කැමති වෙයි. උතුමාණන් සපත්වන බගයි! ඔබතුමාද? කුමක්ද කරන්නේ? මොකුත් නැහැ. ඇයි මම හමු වෙන්න ආවේ? ඔබට කෙනෙකු පෙන්විය යුතුයි. කවුරුද? පැමිණ බලන්න. හොඳයි. ලස්සනයි. අපි කොහෙද මේ ඇවිත් තියෙන්නේ? ඒකේ සොහොන් ගෙබට. මං වගේ කියපු කෙනාගේද? ඒ වසර 20ක් මෙහි නිසලව සිටිනවා. ගේම් බලන්න දෙනම්. හොඳයි බලන්න. දෙවියනේ, ඇත්තටම මං වගේමයි. මම පැවසුවනේ. මියගේ කොහමද? ඒ මගේ වරදින්. මගේ හොලේ දෙනවා. ඔබ හොඳින්ද? ඇලෙන්න වගේ. අනේ. ඇයි? උත්තමාවියනි, 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 අශුභ දෙයක් සිදු වුණා. වීණාවෙන් නුහුරු සරයක්. මොනවා? උත්තමාවියනි, කුමක්ද සිදුවන්නේ? සියල්ල ගිලිහි යනවා.
ඔබ හොඳින් නේද? මෙතනට පැමිණි විට පවසන්න කොමක්ද ඔබට දැනුනේ? ඔබ ශේනියගේ නැවත ඉපදීම විය හැකියි. මේ වගේ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔබ හොඳින්ද? තින්යාව සෙබළුනේ මුර සෙබළුනේ ඉක්මනට වෙදදුරු කැඳවන්න. තින්යාව මායාදේවිට ආචාර්ය. කෝ මායාරචු? එතුමා මායාවිමනේ. මායාරජුට ආචාර්ය ඒ හැඟුණද? සුබ මුහුර්තයක්. මානවලව කුමක් සිදුවේද? පුරාතන අනාවැකියක් දීප්තිමත් ආලෝකධාරා අහසේ දිස්සූ විට නන්යුවේ අධිරාජ්‍යයට ශාන්තුවරයක් නැවත පහළ වේවි. මායාපඳුර සමග තුන් ලෝකේම නපුරාතුරු දහන් වේවි. බලය බිඳේවි. මාව කැඳවුවේ කුමටද? මායා බඳුන නැවත පැමිණියේ නම් සියලු යක්ෂයින් එක් වී විපත් පැමිණවීමට උත්සාහ දරාවි. වහාම ඔබ නන්යුවේ වෙත ගොස් මායා බඳුන ලබා ගන්න. එය අනෙකු අතට පත්වීම වැළකිය යුතුයි. එහෙමයි. ඔබතුමා ඊට දුවාවද? මම ආවේ උදේ වැඩමුරේට. ඇයි ඇවිත් තිබෙනවා? කීයටද ගිහින් තියෙන්නේ? ඒ ගැන සටහනක් නැහැ. කතා කළාද? හැමතුම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මොකද? මේ වහුල් කළේ කවුරුද? මේ බලන්න. නවග්‍රහ චක්‍රය අසුරල නැහැ. කවුරුද ඒ විවෘත කළේ? ගෙන් බලන්න. හොඳයි. කවුරුද මේ විවෘත කළේ? දුවවද්ද? මහාචාර්යතුමා මොකද වුනේ? ආචාර්ය ෂූගෙන් ඇහැව්වා. ඔහු මෙහෙට එන වෙලාවෙත් ඇය කාර්යාලය තුල සිටියලු. මෙය තබා ආපහු යද්දි තොරතුරු සොයමින් සිටියලු නවග්‍රහ චක්‍රය ගැන. කරදරයක් නැතුව ඇති. ආරක්ෂකංශයට දන්වන්න. ඇගේ මිතුරිය ෂියාෝවේ එහෙත් බලන්න. තේරුණානේ. තව
ඇය යනයෙන් හැම තැනක්ම බලන්න. හොඳයි. මෑට අතීතයේ සෙවීමටත් අනාගතය දැකීමටත් හැකි. ඇත්තටම එය විය හැකිද? සියල්ල සිදුවේ මා දන්නා කරුණු අනුව නම් එය අදහාගත නොහැකි. ආශ්චර්යජනකයි. අවදි වුණාද? ඇයි මම මෙතන? මෙහෙමයි. ඔබ ෂේන්යුගේ සොහොන් ගෙබට ගිය විට දීප්තිමත් ආලෝක ධාරා ඇති වී ඔබ සිහිසුන්ව ඇද වැටුණා. පසුව මෙතනට ගෙනාවා. මට ඒ යන්තම් මතකයි. ඖෂධ පානේ රැගෙන එන්න. ඕනේ නෑ. ඇයි? මම වසදේවි කියලා සිතුවද? අපොයි නෑ. අසනීපයක් නෑනේ. මම සෞඛ්‍ය සම්පන්නයි. එහෙමද? හොඳයි. ඔබේ එවතුම් පැවතුම් සියල්ල ෂේන්යුවට වඩා වෙනස්. ඒත් ඊයේ සිදුවීමෙන් පසු ඔබගේ නැවත ඉපදීම බව විශ්වාසයි. පවසන්න ඔබ මට මේ පළඳනාව ලැබුණේ කොහොමද කියලා? මේකද? පරණ බඩු එකතු කරන තාත්තගේ යාළුවෙක් දීලා. මගේ තාත්තා පුරා විද්‍යාඥයෙක්. ඔබ දන්නවද මේක හිමිකරු ෂේන්යුවේ බව? නියුවා දිවංගනය නිමැවූයේ මානවයා මෙව මෙටිපිඩෙන්මයි. එයට මායා බලයක් තියෙනවා. ඒ ඔබව තොරාගත් නිසා ඔබ ඇයගෙන් නැවත ඉපදීම විය යුතුයි. විශේෂයක් තියෙන බව නම් මටත් දැනුණා. විශේෂයක් තියෙන නිසා නේද මම ඇය වගේ කියන්නේ? මගේ හදවතේ රැජින ඇය පමණයි. ඇය මියගේ මොනව වෙලාද? මම ඇගේ පුනර්භවය නම් මේ දැනගත යුතුයි. හොඳයි, මං ඒ ගැන පවසන්නම්. මැටිපිඩක් ගෙන නියුවා දෙවඟන යහපත් ලොවක් මෙව්වා. මේ ලෝකය ජීවීන් පිරී ගියා. වසර ගණනාවකට පසු අග්නි හා ජලදිවිවරු නොසිතූ ලෙස සිහසුන්ට තරඟ වැදුන් නිසා සංග්‍රාමයක් ඇති වුණා. ජලදෙවිඳුන් භූෂවිෂන් කන්ද හැපීමෙන් මුළු ලෝකෙම කම්පිත වී ගියා. ඒ අතර යක්ෂයන් කැරලි ගැසුවා. සුසාකු, බැසොල්ට්, හරිතමකරා, ශ්වේත ව්‍යාග්‍රෑවිනි සතුන් මනුලෝ පාලනයට පැමිණියා. ලෝකෙට නපුරු දසාවක් උදා වුණා. නියුවා දෙවඟන යක්ෂයන් මර්ධනයට අහසම වූ වර්ණ 12න් මායා බඳුන නිර්මාණය කළා. යක්ෂයන් බියගැන්වීමට ඒ උපකාර වුණා. ඔවුන් ඒ නිසා යටත් වුණා. නැවත සාමය උදා වුණා. නියුවා දෙවඟන ලෝකෙ මෙව්වා. ඇය පූජනීයයි. දෙවඟනන් අතරේ ඇය උත්තරීතරයි. සුරාදි රජ ස්වර්ග හිමිමග පහතට හෙලා බයිෂි සහ ටෙන්ෂි දූතිකාවන් මිහිමතට එව්වා. නියුවා දෙවඟන සුරයන්ගේ මෙන්ම අසුරයන්ගෙත් සිද්ධිනා ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ලෝම සංසුන්න සාමීන් සතුටින් පිරී ගියා. බයිෂි හා ටෙන්ෂිගේ පැමිණීමත් සමගම අනපේක්ෂිත ලෙස භූත අධිරාජ්‍යයේ දරුණු යක්ෂයෙක් පහළ වුණා. ඔහු යක්ෂයන් ඒකරාශී කරමින් මනුලොව විනාශ කළා. නියුවා දෙවඟන යක්ෂයන් විනාශ කොට මානවයන් මුදවාලීමට බයිෂි සහ ටෙන්ෂි දූතිකාවන්ට බාර කළා. නියුවා සංගීතයේද දෙවඟනවන් නිසා එම දූතිකාවන්ගේ නම් වෙනස් කරනු ලැබුවා ෂියන්යුවේ සහ මොයින් ලෙස. බයිෂි යක්ෂයන් පෙරදවීමට මායා බඳුන භාවිතා කළා. මායා රජු සමග දරුණු සංග්‍රාමයකට එළඹුණා. මායා රජු පරාජයට පත් වුණා. නමුත් ඇය ඔහුව විනාශ කළේ නෑ. අනුකම්පා කර නිදහස් කළා. සංග්‍රාමයෙන් පරාද වූ නිසා මානවයාට නපුරක් කරන්නට ඔහු බිය වුණා. යක්ෂීන් මායා බඳුනට බිය වුණා.
ලෝට නැවත සාමි උදා වුණා. මනුෂ්‍යයන් සතුටින් ජීවත් වුණා. නමුත් ඔවුන් තුළ ආත්මාර්ථකාමීත්වය පැවතුණා. අවාසනාව පැමිණියා. වස්තුව සහ භූමිය උදෙසා ඔවුනොවුන් යුද වැදුණා. බිහිසුණු සංග්‍රාම නොනැවතීම පැවතියා. දහස් ගණන් ජීවිත ඒ සංග්‍රාමයේදී අහිමි වී ගියා. සුර අධිරාජ්‍යයා සංග්‍රාම ගැන කෝපාවිෂ්ඨ වුණා. ඉන්පසු සුර අධිරාජ්‍යයා බයිෂීට සහ ටෙන්ෂීට නැවත සුරුලොවට පැමිණීමට නියෝග දෙනු ලැබුවා. කොහොමද එහෙම කරන්නේ? සටන් කරන්නේ පාලකයෝ. සාමාන්‍ය ජනතාව අසරණයි. ඒත් පීඩා විඳින්නේ ඔවුන්. ෂියන්යුවටත් එසේ සිතුණා. අහිංසක ජනතාව මුදවාලීම සඳහා මෝයින් සමග එක්වෙමින් ගංවතුර නවතාලන්න ඔවුන් දෙදෙනාටම හැකියාව ලැබුණා. ෂියන් නැවත සුරුලොවට ගියේ නෑ. ඒ ගංවතුර නවතාලන්න ඔවුන් දෙදෙනාට මකර අධිරාජ්‍යයේ සහාය ලබා ගන්න පුළුවන් වුණා. තම අනට පිටුපය නිසා සුර අධිරජ උදහස් වුණා. ස්වර්ග ඉනිමග ඉවත් කර ඔවුන් පැමිණෙන මාවත වසා දැමුවා. මකර රජුගේ අමරණීයත්වය අහෝසි කළා. මකර රජු යක්ෂයන්ගේ ලෝකෙට ඇද වැටුණා. ජනතාව ෂියන්යුයට ගෞරව කළා. අධිරාජ්‍යයේ කුලදේවතාවිය ලෙස රැඳී සිටින ලෙසට ඇයට ආයාචනා කළා. ෂියන්යුයේ මනුලොව සුන්දරත්වයට ඇලුම් කළා. අමරණීයත්වය ප්‍රතික්ෂේප කළා. මානවලව ජීවත්වීම ඇය තෝරගත්තා. ඊට අවසරය ලබා ගැනීමට නියුවා දෙවඟන හමුවන්න ගියා. නියුවා දෙවඟනට ආචාර කරනවා. එමද ඔබ සුර අධිරාජයාට අවනත නොවී මානවයන් හට උපකාර කළේ? මම ඔබතුමියගේ නියෝගය අනුවයි කටයුතු කළේ. ඔබතුමිය මානවයා නිමැව්වා. අහස වර්ණවත් කළා. මායා බඳුන නිමවා සියල්ල කළේ මානව යහපතටයි. දුරදිග නොබැලූ සුර අධිරාජයා ලොව තිය කර හැරීමට තීරණය කළා. අසරණ මිනිසුන්ගේ දුක මට දරාගෙන සිටීමට නොහැකි වුණා. ඒ නිසා යනට පිටුපා ගං වතුර නැවැත්වූයේ. බයිෂී, මනුලොව නැවතී ඔවුන්ව රැකබලා ගනිමින් යහපත සලසන්නේද ඔබ? එහෙමයි. ගනීවිද? මානව යහපත ගැනයි සිතන්නේ. අමරණීයත්වය අහෝසි කරන්න. නන්යුවේහි රැඳෙන්නම්. අධිරාජ්‍යයට යහපත කෙසේ හෝ උදා කරන්නම්. මෙයයි මගේ පරමාර්ථය වන්නේ. මනුෂ්‍ය බැඳීමකට මැදි වුවහොත් මා කල් ගැසී යනු ඇත. ඔබතුමියට එය පොරොන්දු වෙනවා. මනුලොව යහපත උදෙසා මෙහි රැඳීමට අවසර දෙන්න. බයිෂී, එහෙමනම් ඔබ පැවසූ දේ හොඳින් මතක තබා ගන්න. පොරොන්දු බිඳ දැමුවොත් ඔබට වේදනාව විඳින්න සිදු වේවි. නන්යුවේ අධිරාජ්‍යයේ ජනතාව අසරණ වේවි. මම එය දිවිහිමියෙන් සුරකිනවා. ආශාවන්ගෙන් මිදෙනවා. ඔබතුමිය කාරුණිකයි. එතැන් පටන් ඇය කුලදේවතාවිය ලෙසින් මේ රාජධානිය ජීවත් වූවා. ඇය දයාබරිතයි. දුන් පොරොන්දු ඉෂ්ට කළා. කැපවුණා මානව යහපත උදෙසා. ඊට පස්සේ එදා සිට ඇගේ උපරිම ආරක්ෂාව යටතේ මේ අධිරාජ්‍යයට යහපත උදා වුණා. රටවැසියන් ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කළා. නවසියසුන වෙනුවෙන් අධිරාජ්‍යයක් පත් වුණා. ඒ මමයි. ශුද්ධ වූ ජලය.
කුලදෙවගන සැපත්වන බගයි. උතුමාණෙනි, රාජාභිෂේකයේදී කළ යුතු චාරිත්‍රයක් තිබෙනවා. නවග්‍රහ චක්‍රයෙන් අනාවැකි පළ කිරීමට කුලදේවතාවිය සූදානම්. ඒක සම්ප්‍රදායක්. ජනතා පරමාධිපත්‍යයක්. උතුමාණනි, මම නවග්‍රහ චක්‍රය ක්‍රියා කරවන්නම්. අනාගතයේ සුභාසුභ පිළිබඳව පෙනෙන දේ පවසන්න. හොඳයි. ප්‍රතික්ෂේප කළත් ඔබ ගැන බලාපොරොත්තු තබා ගනීවි. මා කුමක්ද කළ යුත්තේ? ඔබ මෙලොව සිටින තුරු එතුමා අදහසත් නොහරීවි. විසඳුම මගේ මරණය? නැහැ. ඔබ පිටව යන්න. ඔබ තනතුර අතහැර යාමට අකමැතිද? කිත් පැසසුම් පාවෙන වලාවන් වගේ යනවා පුරාණ සොහොන් බිමේ හුදෙකලා වාසයට. එය තහනම් ප්‍රදේශයක් වේවි කුල දේවතාවියට හැර උතුමාණන්ට පවා. මාෙහි ගිය පසු ඔබට මගේ
තනතුර හිමි වෙනවා. සැබෑවටම ඇය එම තනතුරෙන් ඉවත් වී නන්වියේ සොහොන් ගැබේ හුදකලා වාසයට පිට වුණා. මම එදා ඇයට බල කර නොසිටියා නම් සොහොන් බිමේ හුදකලා වාසයට ඇය යන්නේ නැහැ. මම ඇත්තෙන් මෙයට වගකිව යුතු වන්නේ. ඇත්තෙන්ම මමයි. ඊට පස්සේ සිතුවා සිදුවුණු සියල්ලම යටපත් වේවි කියලා. ඇය සදාටම සොහොන් ගෙවේ හුදකලාව ජීවත් වේවි කියා. ඇය නැති වේදනාව දරාගත නොහැකිව මට මරණය ළඟා වේවි කියා. ඒත් කාලයත් සමග නොසිතූ දෙයක් සිදු වුණා. මොනවද උනේ? සිදු වුණේ ඇය හුදකලා වාසයට පිටවීමයි මායා බඳුනත් රැගෙන ඒ රහස දැන සිටියේ ඇයත් ඒ වගේ මමත් මොයිනුත් පමණයි. මේ අතර අර්ධ රාක්ෂයෙක් පහළ වුණා. අඩක් මනුෂ්‍ය අඩක් රාක්ෂ. ඔහුගේ නම වන්තියන්. වන්ටියන්? අන්දකත් තියෙනවද? නිවැරදි. ඔහු තමයි. මොකද්ද කරේ? සොහොන් ගෙපට රහසය ඇතුළු වී ෂියන්යුවගේ මායා බඳුන පැහැරගත්තා. ඇය දින ගණනක් ඔහුව ලුහු බැන්දා. නිදි නැතුව? නිවැරදි. සිදු දේ කිසිවෙකු දන්නේ නැහැ. නැවත පැමිණෙන විට එය ඇය සතු තිබුණා. සියලු කටයුතු වලින් ඉවත් වී වනවාසයට යන බව ඇය හදිසියෙන් ප්‍රකාශ කළා. ඇයට හිමි තනතුර බාර දුන්නා සොයුරිය ෆොන්ටිෆෙක්ස් මෝයින්ට. ඉතින් මොකද්ද උනේ? එය මමවත් දන්නේ නැහැ. ඇය දිවි පරදුවට තබා නනුවේ රාජ්‍ය රැකගත්තා එහෙනම්. පැමිණියද? අනුවන ස්ත්‍රිය වනවාසයට පැමිණේ කියාද සිදුවේ ඔබ? ඇයිමි? ඔබ හොඳින්ද? පවසන්න. හොඳෙන්. මම දැක්කේ හීනේ. කුමන සීනයක්ද? නෑ. ඊට පස්සේ මොකද උනේ? අඩක් මනුෂ්‍ය අඩක් රාක්ෂයා නන්වියේ අගනුවර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පැමිණියා. ඒ තීරණාත්මක සංග්‍රාමයේ ව්‍යාග්‍ර හමුදාව මෙහෙවුවේ මමයි. සොහොන් බිමේ යක්ෂයන්ගේ සිරකුටියට මොහු ගෙන යන්න. විලංගු යොදන්න. නැත්තම් ඔහු පලා යාවි. හොඳ බයි. ෂියන්වේ. අභ්‍යන්තරයට හානි සිදු වෙලා සම්පූර්ණ බලය යෙද වූ නිසා ඇගේ බල බිඳිලා. කුමක්ද කරන්නේ? මම බැඳීම් ඇති කරගෙන පොරොන්දුව බිඳ දැමුවා. මේ මගේ උරුමය.
මායා බඳුන දුෂ්ටයන් අතර පත් නොකරන්න සියල්ලම වග බලා ගන්න. විදදුරු කැඳවන්න. විදදුරු කැඳවන්න. නිෂ්ඵලයි. අවසානයේ ඉල්ලීම ඉටු කරන්න. මායා බඳුන විනාශ කරන්න. මම පොරොන්දු වෙන්නම්. පොරොන්දු වෙන්නම්. මා වෛරයකින් සිටියත් ගම් වතුර වලකාලීමට මා එක් වුණා. අධිරාජ්‍යයේ සුරක්ෂිතභාවයට ඔබ සහාය වන්න. පොරොන්දු වෙන්නම්. කර්ම විපාකය දේව කැමැත්ත පොරොන්දු බිඳ දමා බැඳීම් ඇති කරගත්තා. මේ දඬුවමයි දෙවියන් මට කමා කරනවා. බරදකාරිය මා පමණයි. නන්‍යුවේහි අහිංසක ජනතාවට දඬුවම් නොකරන්න. මම දඬුවම විඳින්න සූදානම්. රජතුමනි, දුක් වෙන්න එපා ඔබතුමා. එය තමයි දෛවයේ කැමැත්ත. ඔබතුමාව සනසන්න මට තේරෙන්නේ නැහැ. නමුත් සත්‍යට මුහුණ දිය යුතුයි. එහෙම නේද? ඔබ නිවැරදි. සත්‍යයට මුහුණ දිය යුතුයි. නැවත පැමිණීම විය හැකි. ඔබ පැමිණියා වගේ. නැවත ඇය ඔබ වෙතින් උපත ලබා මා වෙත පැමිණියා. දෙවියන් මා කෙරෙහි විශ්වාසය තිබූ බව මට පැහැදිලි. අතීතයේදී මා අතින් ඇයට කිසියම් හෝ වරදක් වී නම් එය ඔබෙන් කමා කර ගැනීමට අවශ්‍යයි මට. ඒකෙන් අදහස් කළේ ඔබව අගමේසිය කරගන්නවා. මොනවා? විකාර දොඩවනවද? ඒත් ඔබ ඔබතුමා සමග විවාහ වෙන්නේ නැහැ. මම මෙහෙ කෙනෙක් නෙවෙයි. අගමේසිය විය යුතුයි ඔබ. එයයි මගේ අන්න.